Welcome back to our Maldives adventure. We took an amazing seaplane ride over the turquoise ocean to the stunning Lux South Ariatol Resort. From our dreamy overwater villa with an infinity pool to amazing food and magical moments, this place felt like a dream. And trust me, the views and surprises waiting for us were beyond our expectations. Keep watching because this paradise adventure is just getting started. Good morning guys. ඉතින් අපි දැන් රෙඩි වුණා. දැන් උදේ 6යි. අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ මොකද අපිට check out වෙන්න තියෙන්නේ 6ට. ඔව්. මොකද අපේ ඊළඟට යන්න තියෙන බෝට් එක ඒගොල්ලෝ 6:30ට වගේ රෙඩි කරලා තියෙනවා. මොකද අරියන් සී ප්ලේන් එක 8:45ට check in වෙන්න ඕනේ. අපේ ඊළඟ resort එකට යන්න. තමයි ඔයගොල්ලෝ කිව්වේ. ඒත් launch එකක් තියෙනවා කිව්වා අපිට. ඔව් launch එකට වෙලා ඉන්න පුළුවන් airport එකට වෙලා. ඉතින් අපි දැන් check out වෙලා ආපහු බෝට් රයිඩ් එකේ යන්නේ. අද යන තැනට අපි ගොඩක් excited නේ. එයාපෝට් එකට ආවා. ආයෙ back to airport. දැන් චුට්ටක් වෙලා ඉන්න වෙනවා. පැයක් විතර. ඔව් පැයක් විතර ඉන්න තියෙනවා. අපිට උගේ කෑම එක ඒගොල්ලෝ පැක් කරලා දුන්නා. බ්‍රෙක්ෆාස්ට් එක. ඊට පස්සේ අපි දැන් ඒක කාලා ඊට පස්සේ සී ප්ලේන් එකට චෙක් ඉන් වෙන්න ඕනේ. ඒක අර පැත්තේ තියෙන්නේ. 5කට කලින් check in වෙනවා. ඔව්. ඒක අර පැත්තේ ඉස්සරහා තියෙන්නේ. අපි පැතර ඉන්නේ ෆස්ට් ටයිම් සී ප්ලේන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ප්ලේන් එකට යන්න එතන වෙනම පොඩි තියෙනවා එයාපෝට් එකක් වගේ. ඔව්. බස් එකකින් ආවා 5 minutes. 5 minutes බස් එකෙන් ආවා. මේ ඒගොල්ලෝ කිව්වා early sleep ප්ලේන් එකක් තියෙනවා කියලා අපි දැන් ඒක යනවා. Welcome. Wash your hair. Mind your hair on the way up. Welcome.
Good morning, Wasila. May luggage. Okay. Depan terus rumah formal. ගත්තා මැංගෝ ස්ට්‍රෝබෙරි ටී and cranberry juice එකක්. මෙයාට චුට්ටක් සෙම ගතිය නිසා අපි අර මිල්ක් ටී එකක් ඉන්නවා. ඉතින් අපි ආපු වෙලාවත් එක්ක අපිට ක්වික් එකකින් එකක් තියෙනවා කියලා කිව්වේ. රූම් එක රෙඩි කිව්වා. normally ඒගොල්ලන්ගේ 3ට තමයි රෙඩි වෙන්නේ නේ. හැබැයි අපිට රූම් එක රෙඩි කියලා කිව්වා. ඉතින් අපි චෙක් ඉන් වෙලා යන්න තමයි හදන්නේ. Oh, this is the one you told, right? Okay, so that's included. But now it's very low, 520. We are so excited to see our room. ඔයගොල්ලොත් excited ද? යන් අපි බලමු. ඉතින් අතුල් වෙද්දි මම තියෙනවා beach bag එකක් තියෙනවා. එතකොට slippers තියෙනවා. අතරම මාල් ලස්සනයි අපි හිතුවට වඩා. ෆොටෝස් එකේ දැක්කට වඩා. මේක තමයි walk-in wardrobe එක. අපිට robes තියෙනවා, hangers තියෙනවා. අපේ ඇතුළට එද්දිත් ඒගොල්ලෝ අපේ luggage ඇතුළේ තියලා තිබ්බේ. අපිට එතකොට towels තියෙනවා, mat එකක් තියෙනවා, hair dryer එකක් තියෙනවා, locker එකක් තියෙනවා. එතකොට අපිට torch එකකුත් දීලා තියෙනවා. මේක තමයි commode එක. ඒක separately තියෙන්නේ. කියන්නේ හොඳට ස්පේෂියස් විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒක තමයි bathroom එක. showers දෙකක් තියෙනවා. window එකක් තියෙනවා room එක පේන්න. body wash හැමදේම කරලා තියෙනවා. මේක තමයි
සිංක් එකට තියෙන එක. ෆේස් ටවල් තියෙනවා. එතකොට මේක තමයි අපේ සිංක් එකේ තියෙන ටැප් දෙක. cold water, hot water, soap තියලා තියෙනවා. body lotion තියෙනවා මෙතන. tissues එතකොට toothbrush. මේක තමයි mini bar එක. මේ mini bar එකේ තියෙන හැමදේම අපිට included. එතකොට water bottles, coffee machine එකක් තියෙනවා. එතකොට wine තියෙනවා. එක crackers වගේ જાති තියෙනවා. මේක තමයි fridge එක. ඒකේ තියෙන හැමදේමත් අපිට included කියලා කිව්වනේ. ඒගොල්ලන් අපිට daily මේක refill කරනවා කිව්වා. එතකොට මේකේ තියෙනවා glasses, cups, coffee. ඒක යූස් කරන්න පුළුවන්. මේක උඩ තියෙන ලයිට් ජැකට් ওই වයිට් රවුන්ඩ් එකයි. මේක තමයි අපේ බෙඩ් එක. ඒකල අපිට ඩෙකරේෂන් එකක් දීලා තියෙනවා welcome to Lux කියලා ලස්සනට. එතකොට මේ කැප් එක තියෙනවා. ඒක අපිට යූස් කරන්න පුළුවන්. මේක අපිට අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ෆෑන් එකකුත් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. මේක තමයි සෝෆා එක. මෙතන ඉඳන් අපිට ටීවී එක බලන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ මේ රූම් එකට ස්පෙෂලි අපිට දීලා තියෙනවා ස්ක්‍රීන් එකක්. ඒක අපිට පහළට දාගන්න පුළුවන්. ඒක අපිට බෙඩ් එකේ ඉඳන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපිට ටීවී එකේ බලන ඕනම දෙයක් ඒ ස්ක්‍රීන් එකේ ඉඳන් බලන්න පුළුවන්. මෙතන ටේබල් එකක් තියලා තියෙනවා අපි මොනවා හරි වැඩ කරනවා නම්. මේක තමයි අපිට 2 days වලට තියෙන view එක. මේ pool එක අපිට 24 hours use කරන්න පුළුවන් නේ. හැබැයි ඒගොල්ලෝ අපිට කිව්වා අපි උඩට බහිනවා නම් ගොඩක් රෑ වෙනකන් ඉන්න එපා කියලා. මොකද වතුර ටිකක් උඩට එනවා කියලා. ඉංග්‍රීසිලා ශාක්ලා වගේ ඉන්නවා කියලා. වෙබ් ශාක්. ඒගොල්ලෝ එන්න පුළුවන් අපිට හරියට පේන්නේ නැති නිසා. ක්ලියර්ලි පේන්නේ නැති නිසා. අපිට එළිය දීලා තියෙනවා අපිට මෙතන ඉඳගෙන view එක enjoy කරන්න පුළුවන්. මේක කැරකෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කිව්වා පරිස්සමින් කියලා. මොකද මෙතන කැරකිලා මෙතන පහළට වැටුනොත් එහෙම වතුර ගොඩක් ගැඹුරු නැති නිසා අපිට ඩැමේජ් වෙන්න පුළුවන් කියලා. අපි දැන් ලන්ච් එකට යනවා ලැගුන් බා එකට. ඒක ඇවිදන් යන්න පුළුවන් දුර තියෙන්නේ. ඔව් රිසෙප්ෂන් එක ගාවමයි. ඔව් අලාකාට් මෙනු එකක් තියෙන්නේ. ඔව්. අපි දැන් එතෙන්ට ඇවිදන් ආවා. අපි දැන් මොන හරි ඕඩර් කරලා ඊට පස්සේ අපිට 2යි කාලට යන්න තියෙනවා ඉන් හවුස් ස්නෝක්ලින් එක්සස් කියලා තව රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ බා එකෙත් අපිට ගන්න පුළුවන්. ලන්ච් එකත් මේක ළඟ නිසා අපි හිතුවා මෙතනට එනවා කියලා. අපි හිතුවේ ඒකට රෑ වෙලා යනවා කියලා. ඩිනර් එකට වගේ. If you have a walk over here, you will go to 1.8 kilometers to be exact. We do have a shuttle service which is driving up and down the island every day, every 10 to 15 minutes, and you can just get on the shuttle island. We will අපි අයිලන්ඩ් ටුවර් එකක් ගිහිල්ලා ඊට පස්සේ ආයෙ අපි කලින් හිටපු රෙස්ටුරන්ට් එකටම ආවා. ඇත්තටම අපිට ගොඩක් ඩීටේල්ස් දැනගන්න හම්බුණා ඒ අයිලන්ඩ් ටුවර් එකෙන් ගිය ගර්ල්ගෙන්. කිලෝමීටර් එකමාරක් වගේ දිගයි නේද පාර? ඔව් කිලෝමීටර් 2කට කිට්ටු වෙන්න තියෙනවා. ඒ කියන්නේ ටිකක් පයින් යන්න අමාරුයි ඇත්තටම. හැබැයි ඒගොල්ලන්ගේ බගීස් ඕන වෙලාවක තියෙනවා අපිට ඒක යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට බයික්ස් රෙන්ට් කරන්න පුළුවන් $5 per day. ඔව්. ලොකු ගාණක් නෙවෙයි ඉතින්. ඉතින් මෙතන ඉක්විප්මන්ට්ස් තියෙනවා අපිට රෙන්ට් කරන්න පුළුවන්. එතකොට අපිට ස්නෝක්ලින් වලට යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කයාකින් හැම දෙයකම අපිට අපි පේ කරන්න ඕනේ නැහැ. මොකද අපි මෙතන ගත්ත පැකේජ් එක all inclusive. ඒකට ගොඩාක් දේවල් ඒකට included. ඉතින් ඒක නිසා ඇත්තටම අපිට ගොඩාක් ඒවා අපිට කරන්න පුළුවන් සෑහෙන දේවල් තියෙනවා.
අපිට ෆොටෝ ෂූට් එකකුත් කම්ප්ලිමෙන්ටරි තියෙනවා කියලා කිව්වා. හැබැයි ඒක අපි අද දැනගත්තේ 2 days වලට කලින් අපි ඒක බුක් කරන්න ඕනේ. මොකද අපි මෙහි ඉන්නේ 2 nights විතරයි. ඉතින් අපි අහලා බැලුව රිසෙප්ෂන් එකෙන් අපිට සමහර විට අවైలබිලිටි එකක් තිබ්බොත් ඒගොල්ලෝ මැසේජ් එකක් දානවා. ඩායි බලමු අපිට chance එකක් හම්බෙයිද කියලා. ඇත්තටම එහෙම හම්බුනොත් අපි මාර ලකි. මේක අපරාධ අපිට මේක ෂූට් එකක් කරගන්න බැරි වුණා. දැන් ඉතින් කයාකින් හරි පොඩ්ඩක් මෙතන ස්නෝක්ලින් හරි බීච් එකේ පොඩ්ඩක් ගිහිල්ලා අපිට ඔස්සේ රූම් එක පැත්තට යන්න තමයි හිතුවේ. මොනවා හරි ඩ්‍රින්ක්ස් මොනවා හරි අපිට මේ ඕන දෙයක් බොන්න පුළුවන් ඕන වෙලාවක. ඔව්. ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඉතින් ඒක නිසා අපි බැලුවේ හිමත් මෙතන චුට්ටක් වෙලා ඉඳලා මොන හරි ඩ්‍රින්ක් එකක් අරගෙන ඊට පස්සේ අපි ආපහු රූම් එකට ගිහිල්ලා ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාලා ඊට පස්සේ ඩිනර් එකට යන්න රෙඩි වෙන්න ඕනේ. ඔව්. මුහුද චුට්ටක් වෙලා ඉඳලා බීච් එකට වෙලා ටිකක් හිටියට පස්සේ අපි ආයේ රූම් එකට ආවා. ඇවිල්ලා ඊට පස්සේ අපි පූල් එකට වෙලා හිටියා. ඒනොට අපිට වීඩියෝස් ගන්න බැරි වුණා. මේ මොකද අපි ස්නෝක්ලින් කරන්න චුට්ටක් පුරුදු වුණා. try කරා. මොකද ඒ equipments අපිට ගන්න පුළුවන් free of charge. ඒ package එක include. ඔව්. ඉතින් ඒක හන්දා ඒව කර කර ඉඳලා අපි ආවා. අපිට වීඩියෝස් ගන්න අමතක වුණා. අපි පූල් එකට ගොඩාක් වෙලා හිටියා. මාරම රිලැක්සින්. අපි හෙට ආයේ පූල් එකට බැස්සම වීඩියෝස් ගන්න හිතාගෙන ඉන්නවා. මෙතනින් අපිට පහලට අපේ කියන්නේ රූම් එකකින් බහින්න තියෙන තැනට අපිට බහින්න උන්නේ නැහැ. මොකද අපි එද්දි වතුර ගොඩක් උඩට ඇවිල්ලා ඒක රෑවිද්දි ඒගොල්ලෝ කිව්වා බහින්න එපා. ඒක නෑ කියලා. ඔව්. අපි හෙට හිතන් ඉන්නවා එතෙන් යන්න. දවල් හරි අවස හරි රෑ වෙන්න කලින් බහින්න. අපි දැන් ඩිනර් එකට යන්න ලෑස්ති වුණා. ඔව්. ඩිනර් එක තියෙන්නේ ටිකක් එහා රෙස්ටොරන්ට් එක නේද? සෙන්සස් කියලා. ඔව් අපි බගී එකක යන්න ඕනේ. ඒකට බගී මෙතන මේ ඕවට විලාස් වලට එන්නේ නැහැ. මොකද රිසෙප්ෂන් එක ළඟට ගිහිල්ලා ගන්න ඕනේ. මෙතන හරවන්න කරන්න එහෙම ටිකක් අමාරු නිසා මේ හරියට එන්නේ නැහැ බගීස්. එතකොට අපි රිසෙප්ෂන් එකට ගිහිල්ලා බගී එකක් අරගෙන සෙන්සස් වලට යන්න ඕනේ. ඒක ටිකක් තියෙන්නේ අනිත් පැත්තේ කෙරවලට වගේ වෙන්නද? ඔව් ටිකක් අපි අර කලින් ටුවර් එක ගිය වෙලේ දැක්කා. අයිලන්ඩ් ටුවර් එක ගිය වෙලේ ටිකක් ඈතට වෙන්න තියෙන්නේ. අපි දැන් ඉතින් රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා ඒක අපි හිතන්නේ අලා කාට් මෙනු එකක් තියෙන්නේ. ඔව් මොනවාරි ඕඩර් කරලා රැට ඩිනර් එක ගන්න ඕනේ. Thank you, yeah. So this is the end of today's vlog. Hope you enjoyed this video and found it helpful. You should definitely experience something like this at least once in your lifetime. Trust us, it's worth it. Guys, please don't forget to share this with your loved ones. See you in day 3. Bye.